ලක්දිව ඉතිහාසයේ අඳුරු යුගයක භීතියත් බලයත් අතර සටනක් ආරම්භ විය. රාජවංශයක උපන් ලදරුවෙකු ගැන අනාවකියක් පැවසුනි. මෙම කුමරු මාමාවරු මරා රාජධානියේ බලය අතට ගන්නවා. එය ඇසූ වර්තමාන රජු කම්පනයට පත්විය. බලය අහිමිවීමේ බිය ඔහුගේ සිත් අඳුරු කළේය. ඒ නිසාම ඒ අහිංසක ලදරුවා මරා දැමීමට ඔහු තීරණය කළේය. නමුත් මවගේ ආදරය බලයට වඩා ශක්තිමත් විය. අඳුරු රාත්‍රියක වනය තුලට රහසේ ගෙන ගිය ඒ ලදරුවා ඉතිහාසය වෙනස් කරන නායකයෙකු වීමට නියමිත විය. වසර ගණනාවක් නිහඬව ගෙවී ගියේය. වනයේ සුළඟත් පැලෑටිත් වනයේ සත්වයොත් ඔහුගේ සගයන් විය. කඩුව ඔහුගේ හිතවතා විය. ඊතලය ඔහුගේ විශ්වාසය විය. ශරීරයෙන් ශක්තිමත් වූවත් ඔහුගේ සැබෑ බලය තිබුණේ ඔහුගේ හදවත තුලය. ධෛර්යය, ඉවසීම, අදිෂ්ඨානය. අවසන් වශයෙන් කාලය පැමිණියේය. ඔහු සිය උරුමය සඳහා සටනට පිවිසුණි. බිම් කම්පා කළ සටන් අතර ගින්නත් දූවිල්ලක් මැද පණ්ඩුකාභය භීතියට ඉඩ නොදුන්නා. එක් සතුරා ඔහු ඉදිරියේ වැටුණි. අවසානයේ අනුරාධපුරය ඔහු ඉදිරියේ නැමුණි. රාජකීය හෙළිදරව්වකින් පණ්ඩුකාභය ලක්දිව රජු විය. නමුත් ඔහු වෙනස් රජකි. ඔහුගේ බලය භීතිය මත නොව යුක්තිය මත පදනම් විය. ඔහු නගරය සැලසුම් කළේය, වැව් ඉදි කළේය, ජනතාවට ආරක්ෂාව ලබා දුන්නේය. අනුරාධපුරය සෞභාග්‍යවත් රාජධානියක් බවට පත්විය. ජනතාව ඔහුට ආදරය කළාහ. පණ්ඩුකාභය රජු අපට උගන්වුයේ උපන් තැන නොව ඔබේ තීරණය ඔබේ ඉරණම තීරණය කරන බවයි. ධෛර්යය ඇති අය ඉතිහාසය ලියදී. විශ්වාසය ඇති අය ලෝකය වෙනස් කරදී. ඔහුගේ නාමය අදත් අපගේ ඉතිහාසයේ සදා ජීවමානයි.